දමයන්ති විදේශී නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම SED ජයසේන ලේකම්තුමා අම්පාර නගර සභාව ඇතුළු නගර සභාවේ කාර්ය මණ්ඩලයෙන්ද අම්පාර පොලිස්පතිතුමිය දඹදිව මහත්මියගෙන්ද ඒ වගේම හාදි ප්‍රස්ථාපන ආයතනයේ මෙතනට පැමිණි සියලුම සිසු දරුදරියන්ගෙන්ද ඒ වගේම පැමිණි සිටින කුඩා දරුදරියන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් අවසරයි. ඇත්තටම මම මේ අවස්ථාවක් කරගන්නවා මෙම ව්‍යාපෘතියේ හා වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීමට. ඔබ සියලු දෙනාම දන්නා පරිදි හාදි ප්‍රස්ථාපන ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ පාඨමාලාව හදාරන පළමුවන වසර සිසුන් මෙම අම්පාර නගර සභාවට අයත් ළමා උද්‍යානයේ පිළිසක කරලා අලංකාර කරලා නැවත අම්පාර අවත ළමයිට කිරියක් ලෙස සම්පූර්ණ කිරීම උදෙසා තමයි මේ වැඩසටහන අපි සංවිධානය කළේ. අපගේ සිසුන්ගේ මානව වටිනාකම් ව්‍යාපෘතිය සමගාමීව ඕට සමාජීය වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සහ එතුළින් කණ්ඩායම් හැදීම, ඒ වගේම සංවේදන කුසලතා, නායකත්වය, ඒ වගේම කොහොමද එකට වැඩ කිරීමේ හැකියාව, මොකක් හරි ප්ලෑන් එකකට වැඩ කිරීමේ හැකියාව, ඒ වගේ සායන සාරධර්ම වලින් හේවි පිටසක් සමාජයට දායක කිරීමේ අරමුණ තමයි අපි මේ ව්‍යාපෘතිය තෝරගෙන ලැබුවේ. මේ ව්‍යාපෘතිය ගැන කතා කිරීමේදී ඇත්තටම කතා කළ යුතු විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අම්පාර දිස්ත්‍රික් වාර නියෝජ්‍ය පොලිස්පතිතුමා ගරු දමයන්ති විජේසිංහ මහත්මයා. මොකද එතුමා මෙම ආරම්භයේ සිටම අත වශයෙන්ම ආරම්භයේ පෙර සිටම මෙම විදු අධ්‍යාපෘතියට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙමින් ඒ වගේම විවිධ අදහස් යෝජනා ඒ වගේම අපේ සිසුන්ට එතුමාට හැකි හැම වෙලාවෙම මෙතනට පැමිණ සිසුන් දිරිමත් කිරීමට පෙළඹුණා. ඒ වගේම එතුමාට පුළුවන් හැම අවස්ථාවකදීම අපේ සිසුන් වැඩ කරන තැනට ඇවිල්ලා ඔවුන්ට සංග්‍රහ කටයුතු වලින් උපරිම සහාය ලබා දෙනවා. ඒ වගේම අම්පාර පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා, ඒ වගේම අම්පාර නගර සභාවේ ලේකම්තුමා ඇතුළු මේ හා සම්බන්ධ නගර සභාවේ සියලුම කාර්ය මණ්ඩලයේ පූර්ණ ප්‍රතිපාදන කටයුතු අප සිසුන්ට ලබා දුන්නා. ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකදීම නගර සභාවේ අංහරහා සංග්‍රහ කටයුතු වලින් අප සිසුන්ට උපරිම සහයෝගය ලබා දුන්නා. විශේෂම කිව යුතුයි උද්‍යාන භාර ඍෂි මහතා එතුමාට පුළුවන් හැකි හැම අයුරකින්ම අපේ සිසුන්ට හැම විටම උපකාර කරා. ඉතින් උසස් ජාතික තොරතුරු තාක්ෂණ පාඨමාලා හදාරන පළමු වසරේ සිසුන් ගොඩක් මහන්සි වෙලා මෙම ළමා උද්‍යානයේ අද ආකර්ෂණීය උද්‍යානයක් බවට පත් කරලා තියෙනවා. ඇත්තම අපේ සිසුන් සාමූහික වැඩ කරලා ඒ වගේම මෙතන කිසිම පන්ති ભેදයක් නැතුව දෙමළ සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා හැම ළමයින්ම එක වගේ එකතු වෙලා මෙම කාර්යය සාර්ථක කර ගැනීමට ඔවුන්ට පුළුවන්කමක් වෙලා තියෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ සිසුන්ව අගය කිරීමට. Actually I would like to appreciate my students because you work hard to make the our park beautiful place in the within short time of period and make this event a success. You have given your fully dedications and commitment in this regard, so I am really proud of you, my students. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකර්ෂණීය ළමා උද්‍යානය ඉදිරි ළමුන් සඳහා මනාව පවත්වාගෙන යයි කියලා. ඒ සඳහා අම්පාර නගර සභාව